good morning හැමෝටම. අද අපි ටිකක් කලින් නැගිට්ටා. අද අපි ඔයාලත් එක්ක දුර ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. අද අපි යන්නේ ඉසු වලට. වීඩියෝ එක ඉවර වෙනකන් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. අපි මුලින්ම කරේ අපිට දවස් දෙකකට ඕනි කරන කෑම බීම ඒ බඩු ජාති ටික ගන්න එක. මෙතනින් ඉතින් අපිට ඕන කරන දේවල් ඔක්කොම ටික අපි අරගත්තා. සමෝජේ කොච්චර වෙලාව බොන්නද බලාපොරොත්තු? මං එහෙම ලොකුට බොන්න බෑ කොහොමද? විස්කි එහෙම ගොඩක් බොන්න බෑ. බීර් වගේ නම් බොන්න පුළුවන්. බීර් වගේ නේ. පැය කී ඉවර කරනවද? ඈ? පැය කී වගේ ඉවර කරනවද? එහෙම ඉවර කරන්න වෙලාවක් නෑ. ඒ කටි වචන ගන්න උඹ කොට වෙනවා. අනේ මම හුයෝ. ගොඩේකට ඉතින් වෙලාවක් නෑ නේ. මට ටිකක් සැකයක් හිතුනේ මොකද කියන්න නැති වෙන්නේ ඇයි කියලා. ඉසු වලට ඇවිල්ලා අපි මුලින්ම ගියේ මවුන්ට් ආමුරෝ. මෙතන පල්ලෙහා කවුන්ටර් එකෙන් ටිකට් අරගෙන ක්ලයිමින් චෙයා ලිෆ්ට් එකක තමයි අපිට උඩට යන්න තියෙන්නේ. චෙයා ලිෆ්ට් එකේ උඩට යනකොට මෙන්න මෙතනදී අපේ ෆොටෝ එකක් ගන්නවා. ඉතින් උඩට ගියාම අපිට ඕනි නම් ඒක අපිට සල්ලි දීලා අරගන්න පුළුවන්. ඉතින් මවුන්ට් ආමුරෝ කියලා කියන්නේ ජපානයේ පැරණි ගිනි කන්දක්. දැන් මේ වෙන විට ඒක ස්වභාවික ස්මාරකයක් විදිහට ජපානයේ නම් කරලා තියෙනවා. ඉතින් මවුන්ට් ආමුරෝ උඩට ගියාට පස්සේ තියෙන view එක මාරම ලස්සනයි. ඈත දුරක පිපෙනා රුව දැසට හමු නොවෙනා කෝලනි හඩවදිනා මුදු සීත ගුණය දැනුණා මේ කිවිවරු කියනා වනමල දැයි සිතුනා මන්දිර සදලු තලසලු පින්සත රකොන රන්සර වේන රඟ හල තුල ඉසී බුලන පාතට ඇවිදින් අපි මෙතන තියෙන ෂොප් එකකින් මැග්නට් එකකුයි ඔමියාගි ටිකකුයි අරගත්තා. අන්ද පේනවා මෙන්න මේක. අපි
අපි ඊළඟට ගියේ ජොකසකි කෝස්ට් එකට. මුලින්ම අපි මෙතන තියෙන ලයිට් හවුස් එක උඩට ගිහිල්ලා මෙතන තියෙන ලස්සන view එක මුලින්ම බැලුවා. පැසිෆික් ඕෂන් එකේ කිලෝමීටර් 9ක් පුරාවට විහිදලා තියෙන ලස්සන වෙරළ තීරයක්. මේක ජපානයේ අවුරුදු 4000කට විතර කලින් පිපිරිච්ච ගිනි කන්දකින් ගලාගෙන ආපු කෝලින් ලාව වලින් හැදිච්ච ලස්සන වෙරළ තීරයක්. මේ පාෂාණ උඩට යන්න තියෙන කොඩවා කියලෙන පාලම මුහුදේ ඉඳන් මීටර් 23ක් උඩින් තමයි තියෙන්නේ. ඉතින් මෙතන ගියාමත් ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. අද අපි නතර වෙන තැනට. ගිහින් බලමු අද අපි නතර වෙන තැන කොයි වගේද කියලා. මේකේ ඉතින් මේ විදිහට රූම්ස් 5යි, වොෂ්රූම් එකයි, කිචන් ඒරියා එකයි ඔය විදිහට තියෙනවා. රැ වෙනවත් එක්කම පොඩි බාබිකියු එකක් දාන්න තමයි සෙට් වෙන්නේ.
ළඟම ඉන්නට ඔබගේ පළමු පෙම්වතා මාගේ සීනේ වෙන් කුමාරිය සීනෙන් හැඩවතා ඔයකට යුග ඩාන්ස් එකක් දැම්මම නම් දෙන්නත් දෙන්න. සබ්ස්ක්‍රයිබර්ස්ලා ගානවා ලක්ෂයක් කාලා බීලා පොඩි ආතල් එකක් අරගෙන නටලා එදාර ඒ විදිහට ඉවර කරා. good morning. ඔන්න අපේ ඉසුවලට ගිය ට්‍රිප් එකේ සෙකන්ඩ් ඩේ එක පටන් ගන්නවා. අපි ඉතින් මුලින්ම ගියේ බීච් එකට අද. අපි ඊළඟට ගියේ ඉරොසකි ඕෂන් පාක් එකට. ඉතින් එතනත් මාරම ලස්සන view එකක් තමයි තියෙන්නේ.
තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ මාළුව සැඟව කියා පාළුවම්බරේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ මාළුව සැඟව කියා සීතලෙන් මිරිකි උදාවුණු මේ අරුණේ ඉතින් මෙතන තියෙන ෂොප් එකෙත් ලස්සන අයිටම් ගොඩාරියක් තිබුණා. ඉතින් අපි මෙතනිනුත් තෝරලා මැග්නට් එකක් ගත්තා. අපි මේ මතක ලස්සනට මතකයක් විදිහට එකතු කරගන්න ඕනේ නිසා. දැන් අපි යන්නේ අපේ ඉසුවල ට්‍රිප් එකේ අන්තිම තැනට. දැන් යන්නේ රියුගු සික්කෑව එක බලන්න. මෙතන මේ තියෙන විදිහට මේ ගුහාව අපිට උඩ ඉඳන් බලනකොට පේන්නේ හાર્ට් එකක් විදිහට. හાર્ට් එකේ හැඩයකට තමයි අපිට පේන්න තියෙන්නේ. ඒකත් බලලා ඊළඟට අපි යන් පල්ලෙහෙන් මෙතන view එක කොයි වගේ පේන තියනවද කියලා බලන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ඉසුවලට ගිය ට්‍රිප් එක ඉවර වුණේ. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.